අදත් මගේ වීඩියෝ එක බලන සෙට් එකම සාදනෙන් පිළිගන්නවා මචං. ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අදගෙන ආවා මචං. ඉතින් CS up කරගන්න සුපිරිම ස්ටෙප් පහක් ගැන මචං. ඉතින් අපේ කොල්ලන්ට ඉතින් ලොකුම ප්‍රශ්නයක් තමයි මචං. ඉතින් CS up කරද්දි එක මැච් එකක් දින්නොත් එහෙම ඉතින් තව මැච් 3-4ක් කණ්ඩ වෙන එක. ඉතින් මචං මේකට විසඳුමක් වශයෙන් තමයි ඉතින් අද වීඩියෝ එක ගැන ඉතින් CS up කරන සුපිරිම මේ ස්ටෙප් පහක් ගැන එහෙනම් ඉතින් මචං වැඩි කතා කරලා ඉන්න ඕනේ නැහැ. channel එක subscribe කරගෙන bell icon එක තෝල් කරගෙනම වීඩියෝ එකෙන් ගිහිල්ලා බලමු මොනවද මේ සුපිරිම ස්ටෙප් පහක් ස්කිල් කියන්නේ. ඉතින් පන් සුපිරිම කැරක්ටර් ස්කිල් තමයි මේ වූකොන් ඔරියන් ඊට පස්සේ හීලින් ස්කිල් එක ලෝරා වූල්ෆ්‍රා දන්න ටික කට්ටිය කියන්නේ මේ ලෝරා කියන කැරක්ටර් ස්කිල් එක ඉන්න කට්ටිය ස්කිල් එක දැන් එනිමේකට ඒක රඟට උන් යන සම්භාවිතය වැඩි. තව කට්ටියට යූස් කරන්න පුළුවන් කැරක්ටර් ස්කිල් එක තමයි ලාෂා කියන්නේ. නේ මෙයාගෙන් මෙන්න මේ නොක් කරපුවාම ඔයාගේ මූවමන්ට් ස්පීඩ් එක ඊට පස්සේ ෆයර් කරනකොට උන්ගේ ස්පීඩ් එක වැඩි වෙන එක. මෙතින් මේ කිව් ස්කිල් යූස් කරලා බලන්න ඉක්මනින් ප්ලේසින් CS ගන්න පුළුවන්. මොකද මැච් බුයා ගන්න යන ගොඩක් මේ කැරක්ටර් ස්කිල් එකෙන් බලපානවා. හරි බන්න ඉතින් ඊළඟ ස්ටෙප් එක තමයි බන්නේ හයිඩින් ප්ලේස්. හයිඩින් ප්ලේස් වල වල හැංගිලා ඉඳලා නම් මේ එනිමි කිල් කර ගන්න පුළුවන්. පළවෙනි තැන තියෙන්නේ බං පළවෙනි ප්ලේස් එකේ තියෙන්නේ බං පීක් කළ මෙන්න මෙතනට ගියාම බං මේ දෙපැත්තෙන් මේ එනිමි නේද කියලා පේනවා. ඊළඟ හයිඩින් ප්ලේස් එකේ තියෙන්නේ බං කඩලිස්ට් එක තමයි බං ඉතින් මෙතන මේ කුඩුන්ට කවර් ලයින් වල මෙතන මේ පල්ලෙහා මුළු ඒරියා එකම පේනවා. මේ ඉඳලා එනිමි කිල් කර ගන්න සුපිරිම පොට් එකක් තමයි මෙතන. ඊළඟ හයිඩින් ප්ලේස් එකේ තියෙන්නේ බං ඉතින් රිම්නම් විලේජ් වල මෙතන මේ තියෙන මේ කොළ පාට ගෙදර තමයි ප්ලේස් එක. මෙතන වහල උඩ මෙතන මම මේ කරන විදිහට වෝල් එකක් ගහලා ඔය කට්ටිය නැග ගන්න ඕනේ. මෙතන නැගගෙන තරපල්ලයක් ඔය තියනවා නම් තමයි හොඳම. ඉතින් මේ උඩ ඉඳන් ගහන්න බලන්න මෙතනත් අර වටේම කේනවා. මෙතනත් තියෙන ලේසියම කට්ටියට එනිමි කිල් කරලා මේ CS රෑන්ක් අප් කරගන්න පුළුවන්. CS අප් කරන්න මචං මං කියන හතරවෙනි ස්කිල් එක තමයි බං ඉතින් බෝම්බ දාන එක. ඔයාලට එනිමි ටිකක් දුර ඉන්නවා නම් ඔයාලා ළඟ තියෙන්නේ ළඟ ගහන ගන්න එක නම් එහෙම බෝම්බ දාලා එනිමියා ලේසියෙන් මේ නොක් කරගන්න පුළුවන්. හැබැයි මේ බන් බෝම්බ දාද්දී ගාන්ට එක ටයිම් බලලා දාන්න ඕනේ නැත්නම් ඔයාගේ අතේ කනයිට් එක පිළ ඔයාගේ මේ නොක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගාන්ට ටයිම් එක බලලා තමයි දාන්න ඕනේ. මේකත් මේ CS අප් කරද්දී වැදගත්ම ස්ටෙප් එකක් තමයි මචං. ඊළඟට පස්වෙනි ස්ටෙප් එක තමයි බන් ඉතින් ටීම් වර්ක් එක තියෙන්න ඕනේ. මැච් එකක් දිනන්න ගොඩක්ම බලපාන දේ තමයි ටීම් වර්ක් එක කියන්නේ. ටීම් වර්ක් එකේ තියෙන කොයි වෙලාවෙත් ඔය කට්ටිය ස්ක්වොඩ් එකේ යද්දිම එකටම යන්න නැත්නම් ඔය කට්ටිය තනි තනියෙන් ගියොත් එහෙම අනිත් පැත්තේ එනිමි ඔය කට්ටිය කිල් කරගන්න පුළුවන්. මොකද මේ කට්ටිය සෙට් එකක් පිටින්ම ගියත් මේ හතර දෙනාමත් ගහන්න පුළුවන්. මේ නැත්නම් කැඩෙන වෙන් වෙලා හිටියොත් එහෙම ඔය කට්ටියට මේ මැච් එක කණ්ඩ වෙනවා. හිතන්න ඔය කට්ටිය අනිත් පැත්තේ ඉන්න එකේ නෙමෙයි අපේ පැත්තේ නෙමෙයි දෙන්නෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. එතකොට ඔය දෙන්න දැන් දෙපොළක හිටිය ටැන් දෙකක හිටියොත් එහෙම කැඩිලා මොකද එක්කෙනෙකුට ගහලා අනිත් එක්කෙනාත් කිල් කරගන්න තියෙන සම්බන්ධතාව ගොඩක් වැඩි. ඒක නිසා හතර දෙනාම එකට ඉන්න එක තමයි බං ගොඩක්ම වටින්නේ. ඉතින් මේ තව දෙයක් කියන්න තියෙනවා ඔයාලගේ පැත්තේ ඉතින් අනිත් තුන් දෙනා වලියක වගේ ඉන්නකොට කොයි වෙලාවවත් ඔයාලා වලියට යන්න නැතුව ඉන්න එපා. මොකද ඒක ඔයාලා මේ ටීම් එක ගන්න ලොකම අසාධාරණයක් වෙනවා. කන්න හරි කියලා කමන්නේ ඔය කට්ටිය වලියට ගිහිල්ලා ගහන්න බලන්න පුළුවන් නම් ඒ විදිහට ගහලා සපෝට් එකක් දෙන්න බලන්න. ඉතින් මේකත් CS up කරන්න සුපිරිම ස්ටෙප් එකක් තමයි. අනිවාර්යයෙන්ම CS up කරද්දි සැලකිලිමත් වෙන දෙයක් තමයි මේ ටීම් වර්ක් කියන්නේ. ඉතින් බං මම මේ කිව්ව ස්ටෙප් පහ යූස් කරලා බලන්න. ඔයාලා CS up කරද්දි මූලිකම වෙන දේවල් තමයි මම මේ කිව්වේ. මේ විදිහට කරොත් ඉතින් ඔයාලට මේ ලේසියෙන්ම ග්‍රෑන්ඩ් මාස්ටර්වත් ගහ ගන්න පුළුවන්. එහෙනම් මචං මේ අද වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාන්න. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මචං අදට ගිහිල්ලා නම් තවත් දවසක මේ වගේ සුපිරි වීඩියෝ එකකින් ආයෙ සෙට් වෙමු. හැමෝටම ජය වේවා.